හායි ඔන්න අද මම ඔයාලව තවත් ලස්සන චූටි දූපතකට එක්කරගෙන යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් ඊට කලින් ගිහලා මගේ channel එක subscribe කරලා ඉන්න ඕනේ. ඉතින් අද අපි හර්ම් යන නමින් හඳුන්වන පුංචි දූපත බලන්න යන්න තමයි මේ පිටත් වෙලා ඉන්නේ. දූපතකට යන්න ඉතින් බෝට්ටුවකුත් ඕනේනේ. අන්න ඒ වැඩේට තමයි අපි දැන් මේ ඇවිදගෙන යන්නේ. ඉතින් යන හැමෝම එකතු වෙනවා කියලා කිව්වේ මෙන්න මේ ටිකට් කවුන්ටර් එක ළඟ. මේ ගමන සඳහා අපි කලින්ම ටිකට් අරගෙන තමයි තිබුණේ. පුදුමකටත් වගේ අපි දෙන්න තමයි මුලින්ම එතෙන්ට ඇවිල්ලා තිබුණේ. ඉතින් ඊටු කට්ටිය එනකන් අපි මෙන්න මෙහෙම මුහුද දිහා බලාගෙන හිටියන්න එනවා අපේ සභාපතිතුමිය. එයා තමයි මෙතෙන්ට ළඟින්ම ඉන්නේ. එයාගේ ගෙවල් තියෙන්නේ අන්න අර පිටිපස්සෙන් පේන බිල්ඩින් එකක. ඒ දෙන්න එතෙන්ට වෙලා කවුරු හරි එනකම් බලාගෙන ඉඳලා කොහොමද වැඩේ? ඔන්න ඉතින් කොහොම හරි කට්ටිය එකතු වුණා. සභාපතිතුමිය ටිකට් බෙදාගෙන ගියා. දැන් ඉතින් මෙතනින් පොලිමේ ගිහිල්ලා බෝට්ටුවට නැග ගන්න තමයි තියෙන්නේ. ඔව් මේ ඔක්කොම ගර්න්සි වල ඉන්න ශ්‍රී ලාංකිකයෝ. ලොකු සෙට් එකක් ඉන්නවා මේ ගමන යන්න. අද ඉතින් ෆුල් ජොලියක් ගන්න තමයි තියෙන්නේ. කොහොම හරි බෝට්ටුව යන වෙලාව වෙනකම්ම කට්ටිය ආවා තමයි. සින්දු කියන්න විතරක් නෙමෙයි ජල සෙල්ලමුත් තියෙනවා ඔන්න. කට්ටිය හැමෝම ආවට පස්සේ ඔන්න මමත් බෝට්ටුව බලා යන්න පිටත් වුණා. කොහොම හරි අපි යනකොට අනිත් හැමෝම නැගලා ඉවරයි ළමයි. උඩ තට්ටුව ෆුල්. ඒ නිසා ඉතින් අපිට යට තට්ටුවේ තමයි යන්න වෙන්නේ. අපරාධේ ඉතින් ලස්සන වීව් එකක් ඔයාලට පෙන්න ගන්න බැරි වුණා අපේ මේ ප්‍රමාදය නිසා. ඔන්න ඉතින් ශ්‍රී ලංකන් සෙට් එකටත් ඇතුළට යන්න කිව්වා. ඔව් මේ ගොඩක්ම අතින් කටින් උස්සගෙන යන්නේ කෑම ළමයි. කෑමනේ අංක 1. ඉතින් ඇතුළට ගිහිල්ලා අපි හැමෝම වාඩි ගත්තා. මෙන්න මේ විදිහට තමයි ඇතුලේ සීට්ස් තියෙන්නේ. සෑහෙන පිරිසකට යන්න පුළුවන්. දැන් ඉතින් තියෙන්නේ හර්ම් වලින් බහිනකන් හොඳ chat එකක් දාගෙන යන එක තමයි. අපි විතරක් හිටියනම් සින්දුවකුත් කියාගෙනම යන්න තිබ්බා. අපරාධේ. උඩට යන්නත් බැරි වුණ එකේ ඔන්න අපි දෙන්න එළියට ආවා ඔයාලට මෙන්න මේ වීව් එක පෙන්නන්න. ඉතින් ගර්න්සි වලට බයි බයි කියාගෙන මෙන්න මෙහෙම ඈතට අපි ගියා. ගර්න්සි වල ඉඳලා විනාඩි 15ක දුරින් තමයි හර්ම් තියෙන්නේ ළමයි. ඔන්න ඉතින් අපි දැන් ගොඩ බහින්නයි යන්නේ. ඉතින් මේන බෝට් එකේ අනිත් පැත්තට යන්න සෙට් එකක්ම පොලිමේ ඉන්නවා. එහෙනම් ඔන්න අපි සුන්දර හර්ම් දූපතට ආවා. මෙතන ඉඳලා ඉතින් පයින් යෑමක් තමයි තියෙන්නේ. බෝට්ටුවේ අංකල්ටත් ස්තුති කියලා අපි මෙන්න මෙහෙම ඇවිදගෙන ගියා. හර්ම් කියන්නේ ළමයි ගර්න්සි වලට අයිති තවත් දූපතක්. ගොඩාක් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක් වුණු තැනක්. මිනිස්සු 50ක් 70ක් වගේ ප්‍රමාණයක්ලු මෙහි ජීවත් වෙන්නේ. එයාලත් මෙහි තියෙන කැෆේස් වල හොටෙල්ස් වල වැඩ කරන්න ආපු කට්ටිය. ඔන්න ඉතින් අපිට මුලින්ම හම්බුනේ මෙහි සිරගෙදර. හරිම කියුට් නේද? මේ වගේ දූපතක සිරගත වෙන්න කැමති කවුරු හරි ඉන්නවද? එන්නකෝ වටෙන් ගිහිල්ලාම පෙන්නන්න. ඉතින් හොඳ වීව් එකක් බලාගෙන මේක ඇතුළට වෙලා ආතල් එකේ ඉන්න තමයි තියෙන්නේ. ඔන්න ඉතින් ඉස්සර දරුණු වැඩ කරාම මෙන්න මේ වගේ පාළු දූපතක තමයි සිර කරලා තියෙන්නේ. ඔන්න දඬුවා. එන්නකො ළඟටම ගිහිල්ලා ඇතුළත් පෙන්නන්න. මේකේ නම් එකපාරකට එක්කෙනයිද කොයිද ඉඳලා තියෙන්නේ. ඔන්න ඔහොම තමයි ඇතුළත තියෙන්නේ. මොකද කියන්නේ? වීව් එකක් එක්ක සිරබත් කන්න කැමති කවුරු හරි ඉන්නවද? අය දුම්පත් කැඳවනු ලැබේ. සිර කුටියත් බලාගෙන අපි හිමීට ඇවිදගෙන ගියා ළමයි. මේ තියෙන්නේ හර්ම් හාබර් එකේ පාවිච්චියට ගත් ක්‍රේන් එක. ඉතින් මේ දූපතේ ලොකු දේවල් නෑ ළමයි. මේ වගේ පොඩි දේවල් තමයි මට ඔයාලට පෙන්නන්න තියෙන්නේ. ඉතින් මිනිස්සු ටිකක් ගැවසෙන ඇක්ටිව් තැනකට කියලා තිබුණේ මෙන්න මේ කඩමණ්ඩිය විතරයි. ඒ ටික පාස් කරාට පස්සේ ආයෙ කවුරුත් නෑ. අපේ ප්ලෑන් එකේ නම් තිබුණේ මුලින්ම රවුමක් ඇවිදලා අන්තිමේදී බීච් එකට යන්න. හැබැයි අපි මේ උස්සන් ආපු බඩු ගොඩත් එක්ක ඒ වැඩේ කරන්න හරි අමාරුයි. ඒ නිසා අපි තීරණය කරා බඩු ටිකත් උස්සගෙන බීච් එකටම යන්න ඕනේ කියලා. මම හිතන්නේ මම ඇරෙන්න අනිත් හැමෝම වගේ මේ දූපතට කලින් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා එයාලට ඇවිදින්න යන්න ලොකු උවමනාවක් තිබුණේ නැහැ. අද සම්පූර්ණයෙන්ම රිලැක්ස් එකේ ගත කරන්න තමයි කට්ටිය ඇවිල්ලා තියෙන්නේ. මෙතන ලස්සන කැෆේ එකක් තියෙනවා. කියන්න බැරි වුණානේ මේ තමයි ෂෙල් බීච් එක. ඉතින් ඔන්න කට්ටිය දැනටමත් මෙතන සෙටල් වෙලා ඉන්නේ. අද ඉතින් හවස් වෙනකම්ම අපි මෙතන. ඒ වුණාට ඔයාලට වටපිටාව පෙන්වුවේ නැත්නම් මගේ හිතට හරිනේ. ඒ නිසා ඔන්න අපි 4 දෙනා ඔයාලව රවුමක් එක්කරගෙන යන්න තමයි මේ පිටත් උනේ. ආපු එකේ ඇවිදලා කරලා බැලුවේ නැත්නම් වැඩකුත් නැහැ. ඉතින් ටිකක් උඩට ගිහිල්ලා බලද්දී මෙන්න මෙහෙම තමයි පේන්නේ ළමයි. මාරම ලස්සනයි. ලස්සන තැනක් දැක්කම ෆොටෝ එකක් නොගෙන කොහොමද? ඉතින් තව ටිකක් එහාට ඇවිදගෙන යනකොට අපිට තවත් ලස්සන බීච් එකක් හම්බුණා. ඊළඟ පාර මෙතෙන් දෙමු කියලා අපි හිතාගත්තා. ඉතින් අපි මේ ඇවිදගෙන ආවේ මෙහි තියෙන චැපල් එක බලලා යන්න. ඒක මෙහි ප්‍රසිද්ධ තැනක්ලු. ඒ තමයි සෙන්ට් ටූගස් චැපල්. විනාඩි කිහිපයකට පස්සේ ඔන්න අපි අදාළ ස්ථානයට ඇවිල්ලා තමයි ඉන්නේ.
එහෙනම් අපි ඇතුළටත් ගිහිල්ලා බලමු. ලස්සන චුට්ටක් ගාඩන් එකක් තියෙනවා. ගාඩන් එක මැද සොහොන් කොතකුත් තියෙනවා. චැපල් එක ඇතුලේ තියෙන්නේ මෙන්න මෙහෙමයි. මේක හරිම පරණ චැපල් එකක් ළමයි. මං හිතන්නේ නෑ දැන් නම් මේක කවුරුවත් පාවිච්චි කරනවා ඇති කියලා. දැන් මේක සංචාරක සන්ධිස්ථානයක් විදියට පවත්වාගෙන යනවා ඇති. ඔයාලට මතකද ගර්න්සි වල තියෙන ලිටල් චැපල් එක? මගේ මිනි ව්ලොග් එකකින් ඔයාලව දවසක් මං එක්කගෙන ගියේ. ඉතින් මට ඒකත් මේ වෙලාවේදී මතක් වුණා. කොහොම හරි ඔන්න ඒකත් ඔයාලට පෙන්නලා අපි ෂෙල් බීච් එක බලා නැවත පිටත් වුණා. අපි එනකොට කට්ටිය වැඩ පටන් අරගෙන ඉවරයි ළමයි. අපි ඇවිදපු නිසාද මන්දා පුදුම බඩගින්නකින් තමයි ආවේ. එන්නකො පෙන්නන්න අපි ගෙනාපු කෑම. මාළු බනිස් තියෙනවා, පේස්ට්‍රි තියෙනවා, එතකොට කඩල තියෙනවා, ඉස්සෝ වඩේ. ඔව් ඉස්සෝ වඩේත් තියෙනවා. තව පැටිස්, ටෝස්ට් පාන්. මොකද්ද මුලින්ම කන්නේ? මාළු බනිස් කාපු කාලයක් මතක නෑ ළමයි. ඒ නිසා මුලින්ම එතනින් පටන් ගමු. ඔන්න ඉතින් අපේ සාජ්ජේ පටන් ගන්නයි යන්නේ. සුන්දර මුහුදු වෙරළක මෙහෙම සින්දුවක් කියාගෙන ඉන්නකොට දැනෙන සතුට. ඇතරන් විමන් තුලින් පාට සේවයෙන් සැදී ඇතරන් විමන් තුලින් පාට සේවයෙන් සැදී අදුසීත නිම පුදුන් අතරින් එබි බලනවා. ඉතින් බ්‍රේක් එක අතරතුර මම ඉස්සෝ අඩේ එකකටත් වග කියන්නයි මේ සූදානම් වෙන්නේ. අවුරුදු කීයකට කලින් කාපු පාරද? රහයි ළමයි, හරිම රහයි. පොල් වතුර. මම ඉස්සෝ අඩේ කන අතරේ සභාපතිතුමිය පොල් වතුර බොනවා ළමයි. ඇත්තටම මේ පොල් වතුර හොඳේ. මෙහි බෝතල් කරලා වෙනමම තියෙනවා. ඔන්න කරනවා නම් බිස්නස්. ඊට පස්සේ ළමයි අපි මුහුද දිහා බලාගෙන පොඩි චැට් එකක් දාගෙන හිටියා. හැමෝම ඉතින් බිසි නිසා මේ වගේ වෙලාවල් හරිම වටිනවා. ඊට පස්සේ අපි ගියා රැල්ල පාගලා බලන්න. මුහුදට පනිනවද නැද්ද කියලා තීරණය කරන්නේ වතුරවල සීතල මට්ටම අනුව. අද ඉතින් ලොකුවට පායපු දවසකුත් නෙමෙයි නිසා වතුර කොහොමත් සීතලයි ළමයි. ඒක එසේ මෙසේ සීතලක් නෙවෙයි. වතුර ටිකක් පෑගුණු ගමන් මොලෙත් එක්ක හිරි වැඩිලා යනවා. මම නම් ටිකක් පසුබට වුණා. ඒත් ඉතින් ඔන්න ඔය එහා පැත්තේ ඉන්න එකනාගේ උනන්දු කිරීමත් එක්ක මම තීරණය කරා එයත් එක්ක වතුරට පනින්න. උන්නත් එකයි මලත් එකයි කියලා. ඒ ඉතින් කොච්චර පෑවුවත් මුහුද ලංකාවේ වගේ සැප නෑ ළමයි. ඉතින් කොහොම හරි වතුර එබිලා ගල් වෙලා උඩට එනකොට අපිට අවුව ටිකක් වැටුණා. පේනවනේ මූණවල වල තියෙන සතුට. උඩට බැස්සට පස්සේ තමයි ළමයි ඇත්තටම ට්‍රිප් එකක් ආවා කියලා දැනුනේ. හවුෂේ හම් ගැන මොකද හිතන්නේ? අවුව ටිකක් තිබ්බනම් තමයි අවුව වැටෙනකොට අපිට යන්න වෙලාවත් ඇවිල්ලා ළමයි. ඉතින් අවසාන වශයෙන් හම් දූපතේ සවාරිය මතක් වෙන්න ගෲප් ෆොටෝ එකකුත් අරගෙන අපි පිටත් වුණා. අද නම් ඇත්තටම හරීම සතුටු දවසක්. බෝට්ටුවට නගින්න කලින් ෆ්‍රිජ් මැග්නට් එකකුත් අරගෙනම යමු ළමයි. මොකටද නිකන් අඩුවක්. අද නම් තොර ඉන්න වෙලාවක් නෑ. දැක්ක එක ගත්තා. අපරාධي අපි ටිකක් කලින් එන්නයි තිබුණේ. ඒ චූටි වෙලාවට උනන් සෑහෙන දේවල් වලට හිත ගියා ඉතින්. ඒත් ඉතින් මේ කලබලයට නම් මොකුත් තෝරගන්න බෑ. පහමාරට මෙහෙන් පිටත් වෙන බෝට්ටුව මිස් වුණොත් ඉතින් මිස් වුණාම තමයි. ඒ නිසා අතට හවුණු ටික අරගෙන අපි දුවලා බෝට්ටුව නවත්තන ස්ථානයට ගියා. ඔන්න ඉතින් හර්ම් අයිලන්ඩ් එකට බායි කියන්න වෙලාව හරි. යනකොට නම් උඩ තට්ටුවේ යන්න පුළුවන් වෙයි වගේ ළමයි. මොකද අපි තමයි පොලිමේ ඉස්සරහින්ම වගේ හිටියේ. එහෙනම් අපි ඇතුළට යමු. කිව්වත් වගේ ඔන්න අපිට උඩ තට්ටුවට යන්න chance එක ලැබුණා. එනකොට වගේ නෙමෙයි යනකොට එච්චර සෙනගක් හිටියේ නෑ ළමයි. දැන් ඉතින් තියෙන්නේ සපාන් එකේ මෙතන වාඩි වෙලා වටපිට බල ගර්න්සි වලට යන එක. මේ වෙලාව වෙනකොට ඉතින් සීතල සුළඟකුත් හමාගෙන එනවා. ඉතින් ඒත් සමග අද vlog එක මම මෙතනින් අවසන් කරනවා. අද ගමන ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. තවත් මේ වගේම ලස්සන ගමනකින් ආයෙම හමු වෙමු. එහෙනම් අපි ගියා. බයි. the